ආයුබෝවන් සෙනෙහස් නිම්නයක් YouTube channel එකට ඔයාලව අදත් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් RPL වලින් NVQ4 preschool teaching exam එක ලියන ගුරුවරුන්ට හුඟක් වෙලාවට ටිකක් අමාරු මොඩියුල් එකක් තමයි මේ අධ්‍යාපන මනෝවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් මේකේ තියෙන ටිකක් සංකීර්ණ තියරිත් එක්ක ටිකක් තේරුම් ගන්න අමාරුයි කියලා ගොඩක් ටීචර්ස්ලා කියනවා. ඉතින් ඒ නිසා සහ පහුගිය දවස්වල කමෙන්ට්ස් වලත් තිබ්බා මේ විද්‍යාඥයන් ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා පොඩි කොටසක් ඒ පිළිබඳව කියලා දෙන්න අධ්‍යාපන මනෝවිද්‍යාව ආශ්‍රයෙන්. ඉතින් පාඩමට යන්න කලින් මම මුලින්ම මතක් කරන්නම් RPL වලින් NVQ4 exam ලියන ගුරුවරියක් නම් ඔයාට theory notes මුකුත් නැත්නම් ඔයාට පුළුවන් වීඩියෝ එකේ නම්බර් එකට කතා කරලා theory notes ලබා ගන්න. ඒ වගේම ඒ පන්ති වලට සහභාගී වෙන්න theory සහ paper class වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේ අධ්‍යාපන මනෝවිද්‍යාව මුලින්ම අධ්‍යාපන මනෝවිද්‍යාව ඇයි preschool teacher කෙනෙක්ට වැදගත් වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් අවබෝධයක් තියෙන එක වැදගත්. ඉතින් පෙර පාසල් ගුරුවරියක් කියවුවහම අපි වැඩ කරන්නේ පොඩි දරුවොත් එක්ක. විශේෂයෙන් අවුරුදු 3-5 වගේ වයසේ දරුවොත් එක්ක. ඉතින් එතකොට හුඟක් වෙලාවට එයාලගේ චිත්තවේගී තත්ත්වයන්, මානසික තත්ත්වයන් එයාලට ලොකු කෙනෙක්ට වගේ එකපාරෙන් ප්‍රකාශ කරන්න තියෙන හැකියාව ටිකක් අඩුයි. සහ එයාලගේ හැඟීම්, එයාලට දැනෙන දේවල් ඉදිරිපත් කරන්න දරුවන්ට ඒ විදිහටම තේරෙන්නේ නැහැ. ඉතින් පෙර පාසල් ගුරුවරියක් විදිහට අපි මේ ළමා මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝවිද්‍යාව හදාරලා තියෙන එක ඉතාමත් වැදගත් වෙනවා අපේ දරුවන්ව තේරුම් ගන්න, අවබෝධ කරගන්න සහ හඳුනා ගන්න. ඉතින් අපි මේ මොඩියුල් එකේ යටතේ ගොඩක් දේවල් කතා කරනවා දරුවන්ගේ මානසික මට්ටම අවබෝධ කරගන්න, එයාලගේ හැසිරීම් රටාවන් වල වෙනස්කම්, පන්තියේ ඉන්න දරුවන්ගේ විවිධ තියෙන මානසික ගැටලු වලට අපි මොනවද දක්වන ප්‍රතිචාරයන්, දරුවන්ව තේරුම් ගන්න මේ හැම දෙයකටම අධ්‍යාපන මනෝවිද්‍යාව සහ ළමා මනෝවිද්‍යාව ගුරුවරියක්ට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම අපේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්නත් මේ සයිකොලොජි කියන ෆීල්ඩ් එක ගොඩාක් වැදගත් වෙනවා ගුරුවරියක්ට. ගුරුවරුත් අනිත් ගුරුවරු වෘත්තිකයන් විදිහට වැඩ කරද්දී අපි ආයතනවල ඇති වෙන විවිධ ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න, දෙමව්පියන්ගෙන් එන විවිධ ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න, ඒ වගේම දරුවන්ට තියෙන විවිධ ප්‍රශ්න අවබෝධ කරගෙන ඒවා වලට නිවැරදි තීරණ ලබා ගන්නත් ගුරුවරියක්ට ගොඩාක් මේ අධ්‍යාපන මනෝවිද්‍යාව හෝ ළමා මනෝවිද්‍යාව ඉතා වැදගත් වෙනවා. එහෙනම් මේ කොටස යටතේ අපිට චර්යාවාදී න්‍යාය ගැන කතා කරන්න තියෙනවා පැව්ලෝගේ. ඉතින් හුඟක් ටීචර්ස්ලාට මෙන්න මේ තියරිස් තමයි ටිකක් තේරෙනවා අඩුයි කියලා කියන්නේ. ඒ නිසා මම උත්සාහ කරනවා ටිකක් සරලව පොඩි කොටස් කිහිපයක් කතා කරන්න. ඉතින් පැව්ලෝගේ චර්යාවාදී න්‍යාය ගත්තහම මෙයා පරීක්ෂණයක් සිද්ධ කරනවා බල්ලෙක් යොදාගෙන, සුනකයෙක් යොදාගෙන. එයා මේ සඳහා යොදා ගන්නවා මේ බල්ලව අපි දැන් සාමාන්‍ය ජීවිතේ දන්නවනේ අපේ ගෙවල් වල සුරුතලයට ඇති කරන බල්ලෙක් ඉන්නවා නම් එයාට කෑම එකක් දුන්නහම එයාගේ හුඟක් වෙලාවට කෙල වැගිරීමක් සිද්ධ වෙනවා කෑම එක දැක්කහම. ඉතින් මෙයා මෙන්න මේ ආශ්‍රයෙන් තමයි මේ පරීක්ෂණය සිද්ධ කරන්නේ. මෙයා මුලින්ම පෙන්නනවා මේ උඩ තියෙන පින්තූර දෙකෙන් අපිට බලා ගන්න පුළුවන්. එයා එකකින් අදහස් කරන්නේ ඒ බල්ලට කැම පිඟානක් දුන්නාම එයාට කෙල වැගිරීමක් සිද්ධ වෙනවා. ඔයාලට පින්තූරේ හොඳට බැලුවොත් පේනවා කෙල වැගිරීමක් සිද්ධ වෙනවා කැම පිඟාන දැක්කහම. දෙවෙනි පින්තූරේ තියෙනවා සීනුවක් නාද කරනවා බල්ලා ඉන්න තැනට ගිහිල්ලා. හැබැයි එයාගේ කටින් කෙල වැගිරීමක් එතනදි සිද්ධ වෙන්නේ නැහැ. අපිට දෙවෙනි පින්තූරයෙන් පෙන්වන්නේ ඒ අදහස. ඊට පස්සේ තුන්වෙනියට තියෙන කොටසෙන් බලා ගන්න පුළුවන් සීනුව නාද කිරීම සහ කැම පිඟාන ලබා දීම කියන දෙකම සිද්ධ කරලා තියෙනවා. එතනදී බල්ලාගේ කටින් කෙල වැගිරීම සිද්ධ වෙනවා. ආයිත් අවසාන පින්තූරයේ සීනුව නාද කරද්දිත් බල්ලාගේ කටින් කෙල වැගිරීම සිද්ධ වෙනවා. හරි. දැන් අපි බලමු මොකද්ද මේ කියන්නේ කියන එක. මේ පරීක්ෂණය මෙයා සිද්ධ කරේ මුලින්ම එක බල්ලෙක් අරගෙන එයාට මේ විදිහට කැම පිඟානක් දුන්නාම එයා නිරීක්ෂණය කරා
සාමාන්‍යයෙන් එයා කැමති කෑම එකක් දුන්නාම එයාට කෙලවැගිරීම සිද්ධ වෙනවා කියන එක. ඊළඟට මෙයා නිරීක්ෂණය කරා මේ වගේ සීනුවක් නාද කරද්දිත් අර ආකාරයටම බල්ලගේ කෙලවැගිරීමක් සිද්ධ වෙනවද කියන එක. නමුත් ඒ දැක ගන්න තිබ්බ දේ තමයි සීනුවක් නාද කරා කියලා එහෙම කෙලවැගිරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන නිරීක්ෂණය. ඉතින් ඊට පස්සේ මෙයා ටික දවසක් නිරීක්ෂණය කරනවා සීනුව නාද කරනවත් එක්කම බල්ලට කෑම එක ලබා දෙන්න. එතකොට දවස් කිහිපයක් යද්දී මේ සතා තේරුම් ගන්නවා එහෙනම් හැමදාම මට කෑම එක ලැබෙන්නේ සීනුව නාද කරන අවස්ථාවේ කියන එක. එතකොට කෑම පිඟාන දැක්කත් නැතත් එයාට අර සීනුව නාද කරද්දී එයා අයිඩියා එක ගන්නවා තේරුම් ගන්නවා මට තව ටිකකින් සීනුව නාද කරනවා කියන්නේ කෑම එකත් හම්බෙයි. එතකොට සීනුව කියන්නේ කෑම එක නොවුනත් එයාට ඔටෝමැටිකලි නිකම්ම අර කෙලවැගිරීම සීනුව නාද කිරීමේදී පවා සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි 4 වෙනි පින්තූරයෙන් පෙන්වන්නේ. දැන් මුලින් නිකන් සීනුව නාද කරාට කෙලවැගිරුන්නේ නැති වුණාට එයා පුරුද්දක් බවට පත් කරගත්තාම ඒක චර්යාවක් බවට පත් කරගත්තාම සීනුව නාද කිරීමේදී කෑම එක ලැබෙනවා කියන එක ඒක එයා දිගටම කන්ටිනියු කරනවා කෑම එක ලැබුණත් නැතත් සීනුව නාද කරන සවුන්ඩ් එක එද්දී එයා හිතනවා එයාට දැන් තව ටික මොහොතකින් කෑම එකක් ලැබෙයි කියන චර්යාවට එයා හුරු වෙලා තියෙනවා. ඉතින් මේ පැව්ලෝ විසින් මේ පරීක්ෂණය සිද්ධ කරලා ඔප්පු කරන්නේ දරුවෙක්ට වුණත් ඕනම කෙනෙක්ට වුණත් එයා මොන හරි දැනට පුරුදු වෙලා නැති දෙයකට දිගින් දිගටම ටික කාලයක් හුරු පුරුදු වුණොත් ඒ චර්යාවට හැඩ ගැහුණොත් ඒ සඳහා ප්‍රතිචාර දක්වනවා කියන එක තමයි මේ පැව්ලෝ මගෙන් චර්යාවාදී න්‍යායෙන් ඉදිරිපත් කරන්නේ. ඉතින් මේකම අපේ පෙරපාසල් දරුවෙක්ට වුණත් ආදේශ කරත් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ දරුවෙක් මෙතෙක් දුරට කරගෙන ආපු නැති චර්යාවක් එයාට දිගින් දිගටම හුරු පුරුදු කරොත්. දැන් අපි සරල උදාහරණයක් ගමු. දරුවන්ට පෙරපාසලට එන්න කලින් නිවසේදී එයාලා මෙන්න මේ පිළිවෙලට කෑම කන්න ඕනේ මේ වෙලාවට කෑම කනවා උදේට මේ ටයිම් එකට කන්නේ එහෙම කියලා එකක් බහුතරයක් ගෙවල් වල සිද්ධ වෙන්නේ නැහැනේ. නමුත් පෙරපාසලට ආවහම එහෙම බෑ. අර ටයිම් එකකට අනුව තමයි අපි ඉන්ටර්වල් එක බබාලට දෙන්නේ. එතකොට අර බබාලා කොච්චර බඩගිනි කිව්වත් සමහර විට කන්න ඕනේ කියලා කිව්වත් ටික දවසක් යද්දී අපි අර සීනුවක් නාද කරනවා එතනදී. නේද? මම මේ අර ගැළපෙනම උදාහරණයක් එක හා සමානම වගේ උදාහරණයක් ගත්තේ. මුලින් බබාලට ඒකට අයිඩියා එකක් දරුවන්ට තිබ්බේ නැති වුණත් ඉන්ටර්වල් එක මේ ටයිම් එකට තියෙන්නේ කියලා ටික දවසක් යද්දී එයාලම දන්නවා අර සීනුව නාද කරන ටයිම් එකට හරි ඔන්න ඉන්ටර්වල් එක දැන් ආවා කියලා. එතකොට තමයි මේගොල්ලෝ ටක් ගාලා නැගිටලා ලන්ච් එකට මේ නැත්තම් ඉන්ටර්වල් එකට කෑම ගන්න යන්න රෙඩි වෙන්නේ. ඉතින් අර මුලින් අවබෝධ කරගෙන තිබ්බ නැති චර්යාවකට දරුවෝ ටික හුරු වුණා. ඒක තමයි ඉවාන් පැව්ලෝ මේ පරීක්ෂණය මගින් එයා අදහස් කරන්නේ චර්යාවාදී න්‍යාය මගින්. ඉතින් මේ අපි කතා කරේ එක කොටසක් පැව්ලෝගේ චර්යාවාදී න්‍යාය ගැන. ඉතින් මේ විදිහටම තව කිහිප දෙනෙක් අදහස් ඉදිරිපත් කළා. තවත් අධ්‍යාපනඥයෝ විවිධ න්‍යායන් අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපිට මේ න්‍යාය වැදගත් වෙන්නේ එහෙනම් අපි අවබෝධ කරගන්න ඕනේ දරුවෝ තුලත් අර විදිහටම ඒ එක් චර්යාවක් හුරු පුරුදු කිරීම මගින් වෙනස් කිරීමට පුළුවන් කියන එක. ඉතින් මේ විදිහට තවත් අපි අධ්‍යාපනඥයෙක්ගේ අදහස් ගැන සාකච්ඡා කරමු ඊළඟ වීඩියෝ එකෙන් න්‍යායක් ගැන. ඉතින් ආයෙත් මතක් කරනවා ක්ලාස් වලට තියරි සහ පේපර් ක්ලාස් වලට මේ යන නම්බර් එකට කතා කරලා ඔයාලටත් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක අනිත් අයත් එක්කත් ෂෙයා කරගන්න වැදගත් වෙන අයත් එක්ක ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.